ඔන්න ඉතින් අද නම් කාලෙකට පස්සේ පුංචි වීඩියෝ එකක් තමයි මං අරගෙන ආවේ. ඉතින් මගේ ආදරණීය යාළුවෝ ටික සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඔයාලා ඔය දකින්නේ මම කේක් කෝස් එකට ගෙනියන්න ඕන. කියන්නේ පහවෙනිදාට ගෙනියන්න ඕන බඩු ටික ගෙනත් ලෑස්ති කරන ගමන්. අපිට තිබුණේ ඩමි දෙකක් කවර් කරගෙන යන්න ගෙදර ඉඳලා සීබ්‍රගේ ජිරාෆ්ගේ ඇඟේ විදිහට. ඉතින් ඒකට ඕන බඩු තමයි මගේ ළඟ තිබුණ නැති බඩු වගේකුත් මම ගත්තා. කේක් හදන්න ඕන කරන ස්මූත් එකයි කිරි පීරණයයි මම ගත්තා. මොකද නැත්තම් කේක් හදනකොට මාර අමාරුවක තමයි වැටෙන්න වෙන්නේ. ඔයාලා ඔය දකින අයිසිං ෂුගර් එක ඩුම් එකේ ඒක කිලෝ 2.5 1000 ගාණක් තමයි උනේ. හරිම ලාභයි. ඉතින් ওই විදිහට මම ඩමි දෙක කවර් කරගත්තා. ක්ලාස් එකට ගිහින් තමයි ඊටු ටික සම්පූර්ණ කරේ. ඊට පස්සේ ඔයාලා ඔය දකින්න කේක්ස් හැදුවේ ක්ලාස් එකේම තමයි. මේ කප් කේක්ස් නම් මම හැදුවේ මම ගෙදර තනියම. මෙතනින් මෙහාට තමයි ඉතින් ටිකක් කම්මැලි වෙන්නේ. මගේ පුතාගේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එක දවසේ එයා සරඹ සංදර්ශනයට හිටියා. ඉතින් මම ඒකෙනුත් එයා හිටපු කොටසක් ඇඩ් කරගත්තා. ඉතින් චුට්ටයි තියෙන්නේ මගේ යාළුවෝ බලන්න. ඉතින් ආපහු වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න බුදු සරණයි.